2019 MCQ ප්‍රශ්න පත්‍රයේ 49 වෙනි MCQ එක තමයි සාකච්ඡා කරන්නේ. හරි, මේකේ අහලා තියෙන්නේ කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් භාවිත කිරීම පිළිබඳ නිවැරදි සංකලන තෝරන්න කියලා. පළවෙනි එක විදිහට දීලා තියෙනවා යෝගට් නිෂ්පාදනය කරන්න භාවිතා කරන ශුද්‍ර ජීවියා විදිහට ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස්. ඒක හරි. යෝගට් හා මුදෝපු කිරි නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා ප්‍රධාන වශයෙන්ම ශුද්‍ර ජීවී කාණ්ඩ 3ක්. එකක් අපි ඔය කියපු ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස්, ඊට පස්සේ ලැක්ටෝකොකස් ලැටිස්, ඊට පස්සේ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන තුන් දෙනාව පාවිච්චි කරනවා. හින්දා මේකේ පළවෙනි ප්‍රකාශය නැත්තම් ඒ හරි. ඊළඟට දෙවෙනි එකේ තියෙන්නේ විනාකිරි නිෂ්පාදනය ග්ලූකනොබැක්ටර් විශේෂ. ඔව් ඒකත් හරි. ග්ලූකනොබැක්ටර් විශේෂ විනාකිරි නිෂ්පාදනයේ භාවිතා වෙනවා. භාවිතා වෙන්නේ ඔකේ දෙවනි පියවරේදී. පියවර දෙකකටනේ විනාකිරි නිෂ්පාදනය වෙන්නේ. පළවෙනි පියවරේදී එතනෝල් පැසීම. එතනෝල් පැසීමේදී භාවිතා වෙන්නේ අපි කියන අර මේ ඊඩ්ස් නැත්නම් සැකරමයිසස් සෙරවිසියේ. ඒකේ දෙවෙනි පියවරේදී වෙන්නේ ඇසිටික් අම්ල පැසීම. ඇසිටික් අම්ල පැසීමේදී ඒකට දායක වන ශුද්‍ර ජීවීන් වර්ග දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි ඔය අපි කතා කරන මේ ග්ලූකනොබැක්ටර් විශේෂ, අනිත් එක තමයි ඇසටෝබැක්ටර් විශේෂ. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ස්වායු ජීවීන් කියලා තමයි අපි සලකන්නේ. ඒ හින්දා දෙවෙනි පියවර නැත්නම් ඇසිටික් අම්ල පැසීම කියන විනාකිරි නිෂ්පාදනයේ පියවර තනිකරම ස්වායු පියවරක් විදිහට තමයි අපි සලකන්නේ. ඊළඟට තුන්වෙනි එක නම් වැරදි මේක. ඒ කියන්නේ C වැරදි. හේතුව මේ කියන්නේ සිට්‍රික් අම්ල පැසීමනේ. සිට්‍රික් අම්ල පැසීමට දායක වෙන්නේ ස්පිරුලිනා විශේෂ නෙවෙයි. සිට්‍රික් අම්ල පැසීමට දායක වෙන්නේ ඔය සුක්‍රෝස් වලින් තමයි සිට්‍රික් අම්ලය පැසීම සිද්ධ වෙන්නේ. ඒකට දායක වෙන්නේ ඇස්පර්ජිලස් නයිජර්. එහෙනම් මේකේ A හරි B හරි C වැරදි. ඊළඟට D වල තියෙන ලයිපේස්. ලයිපේස් කියන්නේ එන්සයිමයක්. මේ ලයිපේස් කියන එන්සයිමය නිපදවන්නේ රිසෝපස් තමයි. එහෙනම් මේකේ D කියන කෙනා කොහොමත් හරි. අන්තිමට තියෙනවා විටමින් C. විටමින් C නිෂ්පාදනය කරන්නේ ඇසටෝබැක්ටර් විශේෂ, ඇස්පර්ජිලස් ඔරයිසර් නෙවෙයි. ඒ හින්දා ඒකත් වැරදි. එහෙනම් දැන් මේකේ එතකොට හරි උත්තර වෙන්නේ A හරි, ඊළඟට B හරි, ඊළඟට C වැරදි, D හරි. එතකොට එහෙම සංකලනයක් විදිහට අපිට ගන්න පුළුවන් එක. එහෙනම් මේ 49 වෙනි MCQ එකට 2019 උත්තරේ වෙන්නේ එක. එතකොට මේ MCQ එක ගොඩනැගිලා තියෙන්නේ ශුද්‍ර ජීව විද්‍යාවේ කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම කියන මාතෘකාව යටතේ තමයි මේ MCQ එක ඇවිල්ලා තියෙන්නේ. හරි.